හරි. හලෝ වෙන කට්ටියට කොහොමද දැන් අපි ගහන්න යන්නේ මොකක්ද අප්පා සුපර් ටෙඩි සුපු සිරි අයියෝ බකුල සල්ලි දකින්න අපි පටන් අරගමු ඉස්සෙල්ලා අනේ මන්දා මෙතන නම් පොඩ වීඩියෝ එක කට් කරලා ඕනනම් ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණත් මම මේක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ කටිරුවම එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දාලා තිබ්බොත් ඉතින් මේකයි උනේ ඉස්සර සබ්ගෙන් හිටියා ඊට පස්සේ මොකද ඔයාලා එක්ක ඇවිල්ලා මේ හොදීලා එහෙම මොකුලක් තමයි වෙලා තියෙන්නේ හොදේ ඊට පස්සේ කට්ටිය මේ මේසු හිර කරලා අරක වෙලා බලසු හිර කරලා ඊට පස්සේ ඔන්න ඔයාලා ඉස්සර කතාව බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි දැන් අපිට අර මේ දැන් ඉබ්බෙක් ඉන්නවනේ මොකද්ද මම දැන් යාර කුකාලක්ද මොකක් හරි එකක් ගහලා ඉන්නවා අන්න ඌ ඉන්නේ අන්න ඌ තමයි අපිට පළවෙනියට පරදන්න තියෙන්නේ අද මම මේක පළවෙනි කොටස ගහනවා ඉතින් මේක මම හිතන්නේ කොටස් 4ක් ඔව් 4ක් තමයි හරි විදිහට එන්න පුළුවන් මම නැතුණානේ සමහර විට කොටස් 4ක් එන්න පුළුවන් ඉතින් අද අපි ගහන්න යන්නේ සුපර් ටෙඩිද පිඩිද කඩිද අනේ මන් දන්නේ හොඳ බැංක් එකක් ගන්න ඕනේ මගේ උකුරේ අමාරුවක් ඇතිලා අද දවසේ තියෙන්නේ අපිට ඕන නම් මේකට මේ මගුල වලට කැඩෙන එකක් ගන්න පුළුවන් මේ මගුල ඕනේ මේකෙන් පෙන්නනවා යන්න විදිහක් පේනවනේ මේක කරන්නේ මෙහෙමයි දැන් වීඩියෝ දෙකක් විතර හැදුවා අපේ අක්කා ඒ දෙකම කෑවනේ පොඩ්ඩක් ඉන්න මෙහෙම කරා මෙහෙම හැබැයි ඕක වෙනුවට ඊටත් වඩා දුර යන්න පුළුවන් ක්‍රමයක් සාගත විදිහක් තියෙනවා yes තියෙනවා විදිහක් දින්න ඔන්න දැන් අපිට තියෙන්නේ පිනව යන්න අම්මට මොනට වඩා මොකක්ද මේ වැඩ දාන්න ගිහින් අනාගත්ත නේද මේක මට වෙන්න ඒක කරන්නේ අයියෝසික් මෙහෙම ගමතද කර මෙහෙම කරලා මෙහෙම එකපාරක් කරොත් වෙයි එහෙම යන්න තේරුණේ ඒ මගුල තේරුණා නම් එච්චරයි දැන් අපි ඉන්නේ මේකට කියන්නේ කොට්ටෝරුවද පොට්ටෝරුවද ඕනි කෙනෙක් මේ ඉන්නේ අපගේ අලු සමහර විට මම මේක මොකද්ද ඒකට කියන්නේ අයියෝ සල්ලි මතක් වෙන්නේ තම්මේලකට දාන්න පුළුවන් ඒක සමහර විට හිතුනොත් එක්කම පින්න මේක දාන තම්මේලකට පුළුවන්ට ඒක හොඳ මේකයි වෙන්නේ දැන් අපිට හේරලා කරලා ඉන්නවා කිව්ව වලස්සු ඉන්නේ උන්ව බේරන්න තමයි තියෙන්නේ ඕන්න අපිට ඕනම කෙනෙක් කැරට් එකක් අප්ඩේට් කරන්න වගේ දේවල් පුළුවන් ඉස්සරහට යන්න මේ කියන ඒවා අලුත් වෙනවා ඕන මගුලක් වෙනවා අන්තිම බොස් ෆයිට් එකට ගියාට පස්සේ සමගි වෙලා පාටියක් එහෙම දානවා මොකක්ද ඒ උනේ මොකක්ද ඒ උනේ අනේ මොකක්ද ඒ උනේ පොඩ වීඩියෝ එක පස්සට නම් බලන්න පස්සේ ඔක මොකක්ද කියලා හොයාගත්තොත් එහෙම ආයෙත් ටයිප් කරලා බලනවා මේ විදිහටම ආයෙත් ටයිප් කරලා බලන්න ඕනේ කොයි කොතන මොකක් වුණාද දන්නේ දැන් යකෝ මං කිව්වද මන් දන්නේ ග්‍රැෆික් මරු ගියා ග්‍රැෆික් ස්ටෝරි හොඳයි යෝගි එහෙමටම කියලා හොදන්නේ නැත්නම් පච ගානවා ටිකට මේ දැන් දුවලා මේ ඉන්නේ කවුද කියලා මේ ඉන්නේ කිඹුලක පොඩි මල්ලි ඔන්න ඔය විදිහට හැලපු මුට්ටක් තියාගෙන පැත්තක දර ගහගෙන ඉන්නේ එහෙම කියලා ලොව මල්ලි සංවිධාන මට විරුද්ධ අයියෝ සල්ලි මට විරුද්ධ කේ මන්ට මාච්චිට හල් කරන්න මොන මකුලක් හිතා ගන්න ඕන්න ටනු දාන ඕන එකකට මං ඔට්ටු ටනු දාගන්න බැරි නම් ඕක කරගන්න ඉස්සර දවස්වල මම මේකට උඩට යන්න පවුල්තාව කරපු ක්‍රමය ඔන්න ඉතින් ලිවර් එකක් ඒ දවස්වල නම් දැක්කේ නැහැ ගේම් එක ගත දවස්වල එහෙම දවස්වල මම මෙන්න මේකට බලලා මෙහෙම උඩට පැන්නේ
තව එක ක්‍රම වලට මං උඩට ගියා. අන්නතර වැලකුත් තියෙන උඩට යන්න. නැත්නම් වෙන මංගලකට ආච්චිට හා කරනවා. හා කරන මන්ද මාරු දෙහි ආච්චිට හා කරපන් යාළුවේ. ඕම එකක්. දැන් අපි මේකයි පල්ලෙහාට දාන්න මෙන්න මේකයි මෙහෙම කරන්න. මේක දැම්මා උඩට වෙන්න. මේක නපුරු ඉබ්බා පළයි. අනේ මම දන්නේ කලින් මම වීඩියෝ එක කරද්දිත් මුන් ඇවිල්ලා වාතයක් දුන්නා. මුන්ට මාව පෙන්නන්න බැරි තාම. හැමදාම මම වීඩියෝ එකක් කරන්න ගත්ත වෙලාවට විතර මුන් ඇවිල්ලා ගහනවා. ඔය කොහෙවත් එක මට වැඩි දාගෙන ඉන්න වෙලාවක් නෑ මං යනවා. ෆුෂ් මට කියන්න පුළුවන් මෙන්න මේ තැන. මේ තැන නම් මම සොයාගත්තු තැනක්. කාටවත් කියන්න නම් එපා. කියන්න දැන් ඉතින් ගොඩක් කට්ටිය මේ වීඩියෝ එක බලනවනේ. කියන්න උතුරන්නේ. ඔයා වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා වීඩියෝ කොහොමද මොකද්ද මම කියන්න ඕනේ? ආච්චා කරනවා. හාල් කරන්න මට ආච්චි. මේ මම නිතර ආච්චිට හාල් කරන කතාව කිව්වට ඔයා එහෙම වෙන්නේ මම කියන්නේ මට ආච්චි කෙනෙක් නෙවෙයි. මට ආච්චි කෙනෙක් ඉන්නවා. ඔයා ආදරය කරනවා වගේ ආච්චි හොරි බලාගෙන ඉන්න ටික. මගේ ආච්චිට පිච්ච දවස් ඉඳලා මම පාට්ට දුන්නේ ඉන්නේ. මම හැමදාම අඬ මම කඳුලක් දුකක් විදිහට කෝල්යක් වෛරයක් මොහයක් තියාගෙන ඉట్లా වැඩක් නෙවෙයි අලු. මුගේ අතුරගෙන ඉන්නේ බෑ. මේක තේරෙන්නේ නැතර. එච්චරයි වන්න ඕනේ මෙන්න විතර කරන්න. මේ කවරි. තව දෙන්නෙක් ඕනේ අන්තිම බොස් ෆයිට් එකකට යන්න. කොහොමද අතරද වෙන්න මොකද කරන්නේ ජයස්. හරි දැන් අපි යමු නේද. සහල් ගරුණ මන්තුමා අර්ථේ සම්නයක්. මෙහෙම ගියා. හොන්නේ. අපේ ඉන්න බෑ. වීඩියෝ එක හරියට නැති වෙලා තිබ්බොත් එහෙම මම කරන්නේ ආයි වීඩියෝ එකක් හදලා හයි මොන එකද තෝ වලට සැලෙන්නේ. වීඩියෝ එකට 4ට 5. මොකද ආයිත් කරනවා. අපි එහෙමයි වගේ වැඩ. ඉතින් කම්පෝල් ගන්න නැතුව ගිහින් ඉක්මනින් අනිත් සයිට් එක වේරගන්නකො. අනිත් එක මට මතක විදිහට වැඩි දුරක් නෑ. මෙන්න මෙහින්නේ ඉන්නේ හැලයක් පොඩි මල්ලිත් එක්ක ඒක කතා කරන්න කිව්වෝ. හැලයක පුංචි මල්ලි ටිකිරිසින පන්න හිරිතයි මල්ලාසින පන්න නඩුව වටේද. මට මල්ලා නඩු දාන්නේ නෑ. මල්ලා නඩු දාන්නේ එච්චරයි. නඩුව මට දැම්මොත් ඒ නඩුවේ හිමිකාරයෙක් ලෙස නඩු දාන මිනිහෙක් ලෙස මම ඉන්නවා. මොකද මමත් මල්ලියෙක්. එහෙම කිව්වේ මට අයියා කෙනෙක් සිටි. අක්කා කෙනෙක් සිටින සීතු මල්ලිත් අද මට සමුවන්න. මම කිසිදු විස්තරයක් ලබා දෙන්නේ නැහැ. ආකට පැන ගන්න බැරි වුණා කමන්නේ. එහෙම වෙනුවට අපි මෙන්න මේවා ගිරිහායක් මං අතරින් යතුරු ගත්ත කොහොමයි. අර උඩින් බැලලා ගන්න එක ලේසි හැම වතුරටම වඩා. උඩට දින්න දැස් රිදවන පදුවක් පිටු පෙදුනද මහලු පෙම්බරක්. ඔන්නය මේ ඔක්කොම කරගෙන්නේ ලොකසක්මන් අතර මං ගිය මහටද මොකක්ද කර කියන්නේ මල්ලි ආර්ථික අර්බුදයක් ආවද මේ වලහා ජරාව ගන්නවා. අපේ රටේ දේශපාලකයෝ වගේ මූත් ජරාව කාලා දෙයියනි කාට කියන්නේද? අනේ සල්ලි නක්කෝ. සමහර විට මම ප්‍රකාශ නින්ජා ගේම් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඒක දැම්මට පස්සේ මේ ගේම් එක දාන්න උනත් පුළුවන්.
කියන්න බෑ පළවෙනි කොයිද දෙවෙනි කොයිද තුන්වෙනි එක කොයිද හතරවෙනි එක කියලා මට මොකද මේ සමාජ දැනුමක් නෑ සමාජ ප්‍රතිභාවක් නෑ සමාජ ප්‍රතිභාව මුකාලා විකුණා කාලා දී නිකන් නෙවෙයි ආච්චිට හා කරනවා හාල් මාරුතේ අයියෝ සල්ලි පේනවනේ මේක දානවා මෙතනින් මේ පාට එකේද මේක මේ පාට හරි මේක දැම්මා අයියෝ සල්ලි කමන්නේ අයිත් බලමු සල්ලි දෙයියන්ගේ මල්ලේ අයියෝ සල්ලි යකෝ මේක මටම වෙන්නේ අන්තිම එකේදී හර සිසන් මට මේක වෙනවා පොඩ්ඩක් ඉතින්න හරි yes මේකට දුන්නම ඉවරයි මගේ සමාජ ප්‍රතිභාවක එක හරි විෂය බාන් පතිතල මගේ ක්‍රියාකානුකූල පට සිද්ධත කරනා සුළු අයුරින් සම්මවැතිවුණා ස්ලෝමෝෂන් මබනික ස්ලෝවෙලා සෝතෝපියෝ ඉස්ත තැනට අපි කියපේර උඹට නපුරු බොයින් හරියද මොනකත්තක් යන්න අපි මේ ගේම් එක තියෙන බොස් ෆයිට් එකට සමහරට මම මේ ගේම් වීඩියෝ එක ඉවර වෙලා මේක බලලා පස්සේ කියලා හිතුණොත් වෙන ගේම් එකක් රෙකෝඩ් කරයි එච්චරයි හරි ඈ මොක ආගන්නට ඕනේ අපිට බෑ නියම මොකක්ද අපි ඒ දැක්කේ සිදුවන කතා මේක අපිට පුංචි වෙලා ගෙදරකටත් යන්න පුළුවන්නේ ඒක දැන් මතක් වුණේ එහෙම බැලුවොත් එපිසෝඩ් 5ක් වුණේ 5ක් මේකට පස්සේ අයිස් වලට පන්සේ කාන්තාරයට පස්සේ ගෙදර ගියට පස්සේ අන්තිම බොස් ෆයිට් එක පස්සේ ගුගල්ස් දාන මොකක්ද අඟුලකුත් තියෙනවා ඒක සමහරවිට 6ක් වෙන්න පුළුවන් 5ක් නේ සල්ලි තේරෙන්නේ මේක ගත දවස් බල මන් දවස් දෙකක් මේ ගෙව්වා දැන් අපිට මේක ඉසි වගේ එහෙම තමයි අපේ අන්තිම බොස් ෆයිට් එක එහා පැත්තේ තියෙනවා මුන්ට ගැහුවට පස්සේ දැන් අපිට අන්තිම බොස් ෆයිට් එකට යන්න පුළුවන් එහෙනම් මේක තමයි ඔප්ෂන් ෂට් අපිට හાર્ට් තියෙනවා දැන් ඔයාලට පුංචි ස්ටෝරි ලයින් එකක් බලා ගන්නත් පුළුවන් පැන්ඩු සල්ලි දෙයන්නේ මල්ලි වලින් කන ඔන්න පච්ච ගන්නමුත් එන්න සල්ලි කන්න දෙයන කන්න සෙත්ත පෝච්චි මාගේ යතුර පෝච්චියේ ඔන්න යතුර ගත්තා මුට දුන්නා බේරගත්තා අදට ස්ටෝර් ලෑන්ඩ කිවරයි
ඒ වුණාට අපි දැන් එළියට ගියාම වෙන වගුලක් බලමු. එකත් බලලා වෙමුනේ. එතකොට ස්ටෝල් ලයින් එක 100% සම්පූර්ණයිනේ. කොහොමද මේක පල්ලෙහාම තැන. මොන වගුලක් කියලා බලන්න. ටොයිස්. ඔන්න කොහොමද අපි ඉක්මනට. දැන් කොහොමද මේක ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ? මම ඔක්කොම ප්‍රශ්න විසඳුවා භාගයක් විතර ඇති. අරගත් කරා ඔක්කොම මුල් ටික හරිනේ ඉතින්. සල්ලි ඔන්න ඉතින් අද ගේම් ප්ලේ එක ඉවරයි. අද දෙකෙනා ගේම් ප්ලේ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් අද සමහර විට අදම දාන්නත් පුළුවන්, හෙට දාන්නත් පුළුවන්, සමහර විට ඊළඟ කම්පියුටර් පළවෙනි ලයික් එකෙන් දාන්න පුළුවන්, සමහර විට පළවෙනි කමෙන්ට් එකෙන්ම දාගන්න පුළුවන් ඒක. මට එක්කෙනෙක් හිටියත් ඇති. මේ පළවෙනි වීඩියෝ එකේ හින්දාමද එක්කෙනෙක් ඇති කිව්වේ. එහෙම එක්කෙනෙක් සබ්ස්ක්‍රයිබ් නොකර වීඩියෝ බලන්නේ නැතුව ලයික් එකක් දාන්න නැතුව කාලකන්නියෝ වගේ වැඩ කරන්න එපා. ඔන්න එහෙනම් දැන් මතක් වුණේ ඒකෙත් රහස් කාමරයක් එතනම තියෙනවා. මං ඒකත් ඔයාලට පෙන්නන්නම්. හැබැයි මේකට මං සොයාගත් තැනක් නෙමෙයි. ඒක ඉංග්‍රීසි වීඩියෝ එකක් දාලා තිබ්බ කතාවක්. ඉතින් ඔය ටික කොපි කරන්නේ මං කවදාවත් ජීවිතේට බැරුණක් කොපි කරන්න මිනිහෙක් නෙමෙයි. ඒ නිසා මං කැමති නැහැ කොපි කරන්න. ඒ නිසා ඔන්න මං කිව්වා කවුද මේ වීඩියෝ එක දැම්මේ කියලා. මම මොකද ඒකින් දැනගන්න ඒ නිසා කිව්වේ. ඔන්න බලන්න පුළුවන් ජූලි 7යි කියලා. ඊළඟ අයි වීඩියෝ එක බලන්න මොනේ මං කුල්කටද යනවා.